බලාපොරොත්තු වේ තවත් එක ආලෝක ධාරාවක් අද උදෙත් ඔබේ මගේ හදවතට සුද්ධාත්මයන්ෝ ගලාගෙන එවන්නටයි යන්නේ. ජේසු පිහිටයි ඔයාලා හැමෝටම. නත්තලට සූදානම් වන ජේසුස් වහන්සේගේ උප්පත්තිය සමරන්නට සූදානම් වන ඔබට මට අද දවසේ බලාපොරොත්තු වේ ආලෝකය මොකද්ද? දයාබර සහෝදර සහෝදරීනි, මේ මගේ මේසේ ළඟින්ම මම ආදරයෙන් තියාගෙන ඉන්නේ මැටි ගොඩවල් නෙමෙයි, ලීයෙන් මැට්ටෙන් අඹපු කලාකෘතීන් නෙමෙයි. මේ හැම චරිතයක්ම ජේසුස් වහන්සේ නිසා යලි ඉපදුණු මිනිස්සු. ජේසුස් වහන්සේ නිසා පරණ ජීවිතයට පයින් ගහලා අලුත් ජීවිතයකට ඇතුළු වෙච්ච මිනිස්සු. ජේසුස් වහන්සේ තනියම ඉපදුනේ නෑ දයාබර සහෝදර සහෝදරියනි. ජේසුස් වහන්සේ නිසා ඉපදුණු තව ගොඩාක් දෙනෙක් මේ ලෝකේ ඉන්නවා. සුද්ධවන්තයෝ සාන්තුවරු කියලා කියන්නේ අන්න එයාලටයි. අසීසියේ ෆ්‍රැන්සිස් මුනිතුමා, සුද්ධෝ පියෝ මුනිතුමා, සුද්ධෝ ජෝන් මේරි වියානි පියතුමා, සුද්ධෝ ජෙම්මා ගල්ගානි, සුද්ධෝ කාර්ලෝ අකුර්තිස්, මේ හැම කෙනෙක්ම ජේසුස් වහන්සේ නිසා ඉපදුණු අය. එනිසා මේ ජේසුස් වහන්සේගේ උප්පත්තිය ඓතිහාසික සිද්ධියක් පමණක් නෙමෙයි. අපි මේ සමරන්නේ මීට අවුරුදු 2000කට කලින් 2025කට කලින් ඉපදුණු ජේසුස් වහන්සේගේ උප්පත්තිය පමණක් නෙමෙයි. උන් වහන්සේගේ උපත නිසා ඉපදුණු ගොඩාක් දෙනෙක් මේ ලෝකේ ඉන්නවා. මැරි ජීවිත ගෙවපු, කාලකන්නි මූසල ජීවිත ගෙවපු, පව්කාර ජීවිත ගෙවපු මිනිස්සු ජේසුස් වහන්සේ කියන පුද්ගලයා නිසා යලි ඉපදුණා. අන්න ඒ නිසා තමයි එහෙම ඉපදෙච්ච මිනිස්සුන්ගේ පින්තූරයක්, ප්‍රතිමාවක් අපි හදාගෙන ඒ මිනිස්සු අපේ ජීවිතයට පරමාදර්ශ කරගෙන, අපේ ගමනට බලාපොරොත්තුවක් කරගෙන, ආලෝකයක් කරගෙන ඒ සාන්තුවරු හමුදාවත් එක්ක අපි යාවෙලා බද්ධ වෙලා ඉන්නේ. ඒ නිසා අපිට මේ සාන්තුවරු කියන්නේ රොබෝලා නෙමෙයි, සුපර්මෑන්ලා නෙමෙයි, පෞකාර ඉතිහාසයක් තිබුණු සුද්ධවන්ත අනාගතයකට ජේසුගේ අතල්ලාගෙන යලි ඉපදුණු, ජීවිතේ වෙනස් කරගත්තු වීරෝදාර මිනිස්සු. ජේසුස් වහන්සේගේ ධර්මය අදටත් බලගතුයි, අදටත් වළංගුයි කියලා ජීවිත අත්දැකීමෙන් ලෝකෙට පෙන්නපු මිනිස්සු. එනිසා දයාබර සහෝදර සහෝදරියනි, ඔවුන්ගේ සුද්ධෝ ප්‍රතිමා ළඟ තියාගෙන ජීවිතේ අපි වැටෙනකොට, අපිට මහන්සි බැරි අමාරුකම් දැනෙනකොට, අපේ ජීවිතේ අපි ප්‍රශ්න කරදර බාධක හරහා යනකොට අපි ඔවුන් දිහා බලනවා. ශක්තිය, බලය, පන්නරය ලබනවා. එනිසා මම ඔබට ආරාධනා කරනවා දයාබර සහෝදර සහෝදරියනි, මේ නත්තලේ ජේසුස් වහන්සේත් එක්ක ඉපදුණු කෙනෙක් වෙන්න. ඔබටත් තියෙන්නට ඕනේ, මටත් තියෙන්නට ඕනේ අතීත කතාවක්. ජේසුස් වහන්සේ අත්දකින්නට පෙර, ජේසුස් වහන්සේ අත්දැක්කට පස්සේ. ජේසුස් වහන්සේ අත්දකින්නට කලින් මම මෙන්න මෙහෙමයි හිටියේ, මන්න මෙහෙමයි මම කෑව බිව්වේ, මම මෙන්න මෙහෙ ගියේ ආව ගියේ. හැබැයි උන්වහන්සේ අත්දැක්කයින් පස්සේ, උන්වහන්සේ මා තුල ඉපදුනායින් පස්සේ දැන් මම මේ වගේ කෙනෙක්, මම වෙනස්. අන්න ඒ වගේ ක්‍රිස්තු පූර්ව, ක්‍රිස්තු වර්ෂ, ජේසුස් වහන්සේ අත්දකින්නට පෙර, ජේසුස් වහන්සේව අත්දකින්නට පසු මගේ ජීවිත කතාව ලියවෙන්නට ඕනේ. එහෙම ජීවිත කතා තියෙන මිනිස්සු මේ අපි දිහා බලාගෙන ඉන්නේ. ඒ නිසා ඔබේ ජීවිතේටත් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක උපදින අත්දැකීමක් ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේත් එක්ක යලි ඉපදෙමු. ජේසු පිහිටයි.